මම තිලින බණ්ඩාර තෙන්නකෝන් මධ්‍ය පළාත් සභාවේ හිටපු අමාත්‍ය ඒ වගේම පහත දුම්බර සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක. අද අපි අපේ පක්ෂයට වසර 6ක් සම්පූර්ණ වෙලා අපි අද සර්වාගමික කටයුතු කරන අවස්ථාවේ අපේ පිටේද රජමහා විහාරයේ නායක හාමුදුරන් හම්බ වෙලා උන්වහන්සේගෙන් අවවාද සහ අනුශාසනා ලබාගෙන අපි මේ කටයුතු කරන අවස්ථාව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මේ වන විට අපේ පක්ෂේ නායකතුමා සර්වාගමික කටයුතු වල යෙදিলা ඉන්නවා. ඒ වගේම අපි අපේ ආසනවල ආගමික කටයුතු වල යෙදিলা අපි අපේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මැතිවරණ ජාතික මැතිවරණ දෙකක් අවසන් වෙලා තියෙනවා. එක ජනාධිපති වර්ණය, පාර්ලිමේන්තු මැතිවරණය, ඒ වගේම පෞගිය මැයි මාසයේ පළාත් පාලන මැතිවරණය අවසන් වුණා. මේ මැතිවරණ තුනේදීම අපි පාත දුම්බර මැතිවරණ කොට්ටාස විදිහට අපි ජයග්‍රහණය කරත් අපි පසුබෑමකට ලක් වෙලා ඉන්නවා. ඒ නිසා අපි අපේ වගකීමක් සහ යුතුයකමක් වෙනවා. ඒ ආණ්ඩුවට කෙටි කාලයක් ලබා දීම සඳහා අපි කටයුතු කරා. යනුව දැන් ආණ්ඩුවට අවුරුද්දක් සහ මාසයක් සම්පූර්ණ වෙලා තියෙනවා. දැන් අපේ වගකීමක් තියෙනවා මේ ආණ්ඩුව මොනවද කරේ කියන එක පිළිබඳව ජනතාවට පැහැදිලි කරලා දීලා අපේ දේශපාලන කටයුතු ආරම්භ කරන්න. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ ආණ්ඩුව කරපු එකම දේ තමයි මිනිස්සුන්ට හොරා කියපු එක. ඒ ආරෙන්ට මේ කිසිම දෙයක් මේ ආණ්ඩුවට කරන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. මේ මොහොත වෙන විටත්. මේ අය හැම කෙනෙකුටම කිව්වේ හොරකම් කරනවා කියන එක විතරයි කිව්වේ. ඒ නිසා දැඩි පීඩනයක් ජනතාවට අත් කරලා තියෙනවා. මේ වන විට පුංචි පළාත් පාලන ආයතනයක් ගත්තහත් කිසිම වරප්‍රසාදයක් නැතුව මේ පළාත් පාලන ආයතනවල වරි පණම් බද්ද වැඩි කරලා තියෙනවා 100ට 200ක් 300ක් 400ක් ගන්න. ඉතින් මෙතනින්ම මේ ආණ්ඩුව කඩා වැටෙන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා කිසිම සහනයක් ජනතාවට දෙන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. එක පැත්තකින් අධ්‍යාපනය කඩා වැටිලා, එක පැත්තකින් සෞඛ්‍ය කඩා වැටිලා, එක පැත්තකින් ක්‍රීඩාවක් කඩා වැටිලා කිසිම දෙයකට මේ වගකීමක් ගන්න මේ ආණ්ඩුව සූදානම් වෙලා නැහැ. අනිත් එක මේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න අයට කිසිම පළපුරුද්දක් නැහැ. පැහැදිලිව මේක පේන්න තියෙනවා. ඒ නිසා ඒ අයගේ විෂයපතේ ඉන්නේ නැතුව වෙනත් විෂයපතයන් වලට ගිහිලා කටයුතු කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ කඩා වැටීම මේ ආණ්ඩුවේ කඩා වැටීම ආරම්භ වෙලා තියෙනවා. ඉතින් හැම කෙනෙක්ම කියන්නේ ආණ්ඩුව වටන්න යන්න ඕනේ ආණ්ඩුව ඉබේ වැටේ කියන එක තමයි කියන්නේ. නමුත් අපේ වගකීමක් තියෙනවා මේ වැටෙන රට ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන්න. නිසා විශේෂයෙන් මම හිතන්නේ ආගමික නායකයෝ ඉන්නේ දැඩි කලකිරීම. මේක කියන්නට ඕනේ. මේක කවදාවත් අපේ ඉතිහාසයේ කවදාවත් සිද්ධ වෙච්ච නැති කටයුත්තක්. ඒ නිසා අපි අපේ වගකීමක් තියෙනවා. අපේ ආගම ආරක්ෂා කරන්න. අපි හැම කෙනෙකුටම ආගමක් තියෙනවා. මේ හැම ආගමකටම මේ අය පහර ගහනවා. එක අතකින් බෞද්ධ ආගමකට පහර ගහනවා, Hindu අයට පහර ගහනවා, ක්‍රිස්තියානි අයට පහර ගහනවා, ඒ වගේම මුස්ලිම් අයට පහර ගහනවා. ඉතින් කිසි කෙනෙක් රකින්න මේ අය බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ අයට මේ අයගේ චින්තනය මොකද්ද කියන එක අපි කාටවත් පැහැදිලි නැහැ. එක පැත්තකින් අපිට හොරු කියන ගමන් මේ අය දැඩි ආකාරයෙන් වැරදි දේවල් වලට යොමු වෙලා තියෙනවා. ගල්ලකුරු සිද්ධිය ගත්තාම මෙවැනි සිද්ධීන් එකින් එකට කියන්න පුළුවන් මේ කෙටි කාලය තුල. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපේ පක්ෂයේ ප්‍රතිසංවිධානය කරන අතරතුර ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා කටයුතු ආරම්භ කළ ජයග්‍රහණයක් සරහා ගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් පාත දුම්බර මැතිවරණ කොට්ටේ ගස්තාම ඇත්තටම ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ පහුගිය වසර තුල කිසිම සංවර්ධන කටයුත්තක් සිද්ධ වුණේ නැහැ. ඒ වගේම දිත්වා කුණාටුව ඇති වුණාම අපේ වත් එකම රෝහල මේ වන විට නායාමී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. නමුත් මේ මොහොත වෙන විටත් මේ සඳහා ප්‍රතිපාදන ලැබුණයි කියලා කියනවා. නමුත් මේ ඇයිට ඉඩමුවත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ සඳහා එක එක්කෙනාට ඇඟිල්ල දික් කරමින් ඉන්නවා. ඒ සඳහා දැඩි පීඩනයක් දෙනවා සමහරක් අයට. සමහර අයගේ ඉඩම් බලෙන් අත්පත් කරගන්න සූදානම් වෙනවා. ඒ සඳහා මහා සංඝරත්නයට මේ අය දැඩිව දෝෂාරෝපණය කරනවා. අපි කෙලින් ඉන්නවා මේ වෙලාවේ. පැහැදිලිව කියනකොට අපි කෙලින් ඉන්නවා. අපිට අපේ රෝහල ඕනේ. ඒකේ තරකයක් නැහැ. නමුත් හරිතන නිමැරදි ආකාරයෙන් ස්ථාපිත විය යුතුයි කියන එක අපි කියනවා. ඒ වගේම මේක රජයේ වගකීමක්. මේක අදාළ පළාත් පාලන ආයතනයේ වගකීමක්. මේ රෝහල ලබා දෙන්නේ මේක මේ එක එක්කෙනෙකුට බාර දෙන්න පුළුවන් කටයුත්තක් නෙවෙයි. මමත් මධ්‍යම පළාතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරා. ඒ වෙලාවේ අපි දැඩි තීන්දුව ගත්තා. මේ තීන්දුව ගන්න ඕනේ වෙලාවක්. මේක නිකන් එක කෙනෙකුට එක පාර්ශවයකට ඇඟිලි දික් කරන්න තව පාර්ශවයකට ඇඟිලි දික් කරන්න අපිට එහෙම කරන්න බෑ. මේකේ රජයක් විදිහට මේක තීන්දුව ගන්න ඕනේ. ප්‍රතිපාදන ඇවිල්ලා තියෙනවනේ මේ ස්ථානයේ මේක ස්ථාපිත කරන්න කියලා. රජයේ තියෙනවා මේ අනපනක් තියෙනවා. ඉඩම් අත්පත් කරගෙන මේ පණක් තියෙනවා. මෙයාට පුළුවන් මේක අත්පත් කරගෙන මේ කටයුතු කරන්න. මේක ඇයි එක එක්කෙනාට ඇඟිල්ල දික් කරන්න? අපි දැඩි කනගාටු සහ අප්‍රසාදය ප්‍රකාශ කරනවා මේ ආකාරයෙන් කටයුතු කිරීම පිළිබඳව. පැහැදිලිව දැන් මගෙන් ඇහුවොත් මම කියන ස්ථාපිත කරන්න ඕනේ කොතනද කියන එක. මට පුළුවන් ඉඩම් අත්පත් කරගන්න. එහෙම ඒක රජයේ වගකීමක් නේ.
මට මේකේ බලය තිබ්බනම් මම දන්නවා කරන්න ඕන ආකාරය. ඒ වගේම අපේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් මෙතන ඉන්නවා. අපේ විපක්ෂ නායකවරු මෙතන ඉන්නවා. අපේ මන්ත්‍රීවරු මෙතන ඉන්නවා. ඉතින් ඒ අය දන්නවා මේක ස්ථාපිත කරන්න ඕනේ කොහොමද කියන එක. මේ අයට කිසිම වැඩක් කරන්න පුළුවන්කමක් නැහැ. මේ අයට කිසිම අනපනත් ගැන අවබෝධයක් නැහැ. ආඥාපනත පිළිබඳ අවබෝධයක් නැහැ. දැන් මගේ මන්ත්‍රීතුමාලා අහන්න. මෙතන ඉන්න මන්ත්‍රීතුමාලා අහන්න. ඒ අය ආඥාපනත කඩපාඩමින් කියයි. ඉතින් මෙයාට කිසිම ඌමනා සහ උනන්දුවක් සහ වැඩ කරන්න බැරි කමමයි තියෙන වෙන දෙයක් නෙවෙයි. මෙයාට කරන්න බෑ. ඒ නිසා අපිට මේක දුන්නා නම් අපි මාස 6ක් 7ක් ඇතුළත අපි නිවැරදි තැනට ගෙනල්ලා ඔය කියන රෝහල අපි ස්ථාපිත කරලා පෙන්නන්න. පන්විල් ඔස්සාවියත් එයා වෙනස් තැනකට ගේන්න සූදානම් වෙලා ඉන්න. මම කියනවා මේ කඩා වැටිච්ච රෝහල ගෙනියන්න බැරි අය පන්විල කොහෙට හරි ගෙනයි කියලා උසාවිය කොහෙට හරි ගෙනයි කියලා විශ්වාස කරනවද? මේ දේවල් මේ ඔක්කොම කතාවට විතරයි සීමාවල තියෙන්නේ. දැන් අවුරුද්දක් පැන්න ආණ්ඩුවට තව අවුරුදු එකමාරක් ගිහිල්ලා තියෙනවා. තව අවුරුදු එකමාරක් යන්න තියෙන ඊට පස්සේ මැතිවරණ වර්ෂය වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවට කිසිම දෙයක් කරගන්න බෑ. ජනතාව ඉන්නේ කබලෙන් ලිපට වැටිලා. ඒ නිසා මම විශ්වාස කරනවා පහුගිය 76 වර්ෂය තුල අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි කරා. සමහර කීප දෙනෙක් වැරදි දේවල් කරන්න ඇති. වැරදි දේයට දඬුවම් දෙන එකට අපේ කිසි විරුද්ධත්වයක් නැහැ. අපි සූදානම්. නමුත් හැම කෙනාටම හොරා කියනවා අපි විරුද්ධයි. ඒ නිසා පුළුවන් නම් කියන්නේ පාදදුම්බර මෙතන කොට්ටාසේ මගේ පළාත් පාලන ආයතන කවුරු හරි වැරද්දක් කරලා තියෙනවා නම් පුළුවන් නම් ගිහලා දික් කරලා කියන්නේ. මේ අය හැම වෙලෙම කියන්නේ අපේ නායකයන්ට හොරු කියනවා, අපේ හිටපු හැමදෙරොන්ට හොරු කියනවා, අපේ මන්ත්‍රීවරුන්ට හොරු කියනවා. කොයි පක්ෂයේ වුණත් කවුරුත් වැරද්දක් කරන ඒ අයට දඬුවම් දෙන කියන්නේ අපි කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි සූදානම් ඒ අයට දඬුවම් දෙන්න අපිත් එකගයි ඒකට. නමුත් නිවැරදි අයට වැරදි කියනකට අපි විරුද්ධයි. ඒ සඳහා අපි පෙළ ගැසෙනවා කියන එකත් මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මං කලිනුත් ඒක සඳහන් කරා මේ වන විට වරිපණ පළාත් පාලන සියලුම පළාත් පාලන ආයතනවල වරිපණන් ගාස්තු වැඩි කරලා තියෙනවා වසර 12කට පස්සේ. මේක විශාල වැඩි කිරීමක්. මේ වැඩි කිරීම මම හිතන්නේ එක සමහරක් වෙලාවට ව්‍යාපාරිකයෝ කඩා වැටෙනවා. සමහරක් අයට ගෙවල් වල ඉන්න අය දන්නවද කිසිම ආදායමක් නැහැ ගෙවල් වල ඉන්න අය. ඉතින් ඒ අයට ඒ වරිපණන් ගාස්තු ගෙවන්න බැරි වෙන නිසා අපි ඒ අදාළ පළාත් පාලන ආයතනෙන් ඉල්ලීමක් කරා ඒ පළාත් පාලන ආයතනයේ තීන්දුවක් තීරණයක් අරගෙන ඒ වරිපණන් වල ප්‍රතිශතය අඩු කරන්නයි කියන ඉල්ලීම සමහර පළාත් පාලන ආයතන මේ වෙනකොට සිදුවීමෙන් පවතිනවා. අපි වත්තකම නගර සභාව, පාදදුම්බර ප්‍රාදේශ සභාව සහ පන්විල ප්‍රාදේශ සභාව වෙනුත් ඒ ඉල්ලීම අපි ඉල්ලනවා මේ වරිපණන් ගාස්තු අඩු කරන්න කියන. මොකද දෙන ඒ අයට දෙන ඒ සේවාවත් එක තමයි මේක බලන්න ඕනේ. මොකද්ද අපි අය දෙන සේවාව මේ වෙලාවේ? සේවාව කඩා වැටිලා කුණු ටික හරියට අද ගන්න බෑ. පාර හරියට සුද්ධ වෙන්නේ නැහැ. ඉතින් එහෙම තියෙද්දි වරිපණන් ගාස්තු වැඩි කිරීම තියෙන බලාපොරොත්තු මොනවද කියන එක අපිට පැහැදිලි නැහැ. ගෙවල් කුලී පනත කියන්නේ මම හිතන්නේ ගෙවල් කුලී පනතක් ඒගොල්ලෝ ගේන්න සූදානම් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒකටත් සියලු දෙනා විරුද්ධ වෙලා ඉන්නවා. ඒ ගෙවල් කුලී පනතෙන් මම හිතන්නේ කුලියට ඉන්න එක්කෙනා ශක්තිමත් වෙනවා. ගෙවලේ අයිතිකාරයා අභාවයටපත් වෙනවා. ඒ නිසා ඒක ගැන ඒ කියන්නේ. ඒ නිසා ඒ පනත මේ වන විට උසාවියට ගිහිල්ලා තියෙනවා. මම හිතනවා මේ පනතේ අය හකුලා ගනි කියලා. අර හුඟක් දේවල් හකුලා ගත්තා වගේ. කුලියට ගන්න කෙනාට ඒක තමයි. ඒ නිසා උසාවි ගිහින් තියලා මේ වෙලාවේ මම හිතන්නේ ওই පනතත් අර හුඟක් දේවල් රිවර්ස් කරගත්තා වගේ මේ පනතත් අනිවාර්යෙන් ඒගොල්ලෝ රිවර්ස් කරගන්නවා.